ඔන්න බය වුණා. ඒකයි අතට වෙච්ච කල්පිතකින් දමල කෙරුවේ. අනේ මට කියන්න කොහෙද ලේන ඇඳුම් ඉතින් ඇඳගත්තු. ඔබතුමා කවුරුන්ද කියලා. යෝතිය. ඔබ ඉතින් කොබකටද බිය වෙන්නේ? ඊවිත එලසිවන්නේ නැහැ. මාද මිනිස්සෙක්. ඔබද මිනිස්සෙක්. අප දෙදෙනා අතර තිබෙන වෙනසම ඔබ යෝතියෙක්. මා තරුණෙක්. ඉතින් බිය වෙන්න එලසිවන්නේ නැහැ. අනේ පිටර නැත්තෝ. කවුද තව තවත් අපේ මේ සවෙන් ඔය වගේ කෙනෙක් ගමන් කරලා නැහැ. අනිත් එක තමයි ඉතින් අපේ මේ වගේ රැහේ ඉන්න ඔඩ්ඩියලා ඇරෙන්න ඔය වගේ උත්තම මේ වගේ ගමන් පාරක වෙනකොට අපි කොයිතරම් බයද? අනේ පිටර නැත්තෝ. මට කියා හිටියනම් ඔබතුමා කවුරුද කියලා. මා ප්‍රකාශ කරන්න අපේ මා කවුද කියලා. ඔබලාගේ මේ ගම්මානයේ සහිතව මේ කුතුරුදක ප්‍රාන්තය රට රාජ්‍ය පාලනය කරන විකුම්දත්ත මහරජතුමා කියන්නේ මගේ ඒක උපයා. මොනවා? අනේ දෙයනේ. අනේ රාජකුමාරයන්ගේ මේක ඇත්තට අනුකම්පා කරන්න. ඉක්මනට මෙතන පිටත් වෙලා යන්න. ගිහිල්ලා මාලිගාවට ගිහින් සනුන් කිප්පෙනින් දෝවනේ වෙන්න. ඔබතුමා දන්නේ තුනට මම රැහේ පොඩි කියක්. අනේ උත්තමයා මම නීච කුලේ පොඩි කුලේ. ඔබ වෙන උත්තමයා අප වෙන අයට මොනවා මෝන්ට මුලිච්ච වුණාම පුදු අම්මෝ අපි අගල් වලට බහින්න ඕන. ඔබ වෙන උත්තමයා සනුන් කිප්පෙනින් දෝවනේ වෙන්න ඕනේ. අනේ කුමාරයා මෙතන පිටත් වෙලා යන්නකෝ. කේසරසිංහ ගිදුරු පිට අහිංසක මුවත්තියක් සටහන් පියවි ඔය ආකාරයෙන් චතුර වචන ගොඩන විට මාට ඒකන්නේ ඔබ මාට මාත්‍ය පුරුදු හැට මට විහිළු කරන්න එපා. පිළි වෙලා හරි මහරජතුමයන් වහන්සේ දැනගත්තොත් එහෙම කුමාරයට මම වගේ කෙනෙක් මහගේ නීච කුලේ කෙනෙක් මොනගේ මොනේ කියලා අපේ ගමන විනාශ කරાવી. මම උල තියාවේ. අනේ පුණ්‍යවන්ත කුමරණේ කරුණා කරලා අපේ මේ රැහේ ඔඩ්ඩියලගෙන් වහම් වෙලා අනේ යන්නකෝ. යෝතිය මා ප්‍රථම කැමති ඔබගේ නාමය දැනගැනීමට. පුණ්‍යවන්ත කුමාරයන් වහන්සේ මගේ රජුමැති තමයි උදවිය මට මధు කියලා කතා කරනවා. මధుමති. ඔව්. මధු කියලා ආමන්ත්‍රණය කරනවා. මොනතරම් නම් සතුරු නාමයක්. අනේ කුමාරණේ ඒ නාමයටම ගැලපෙන්නා වූ පුදුමාකාර සුන්දර සදවන් මුහුණක් උරුමත්තේ කොසේ මොන රූප පිටින්නොත් රූපේ පුත්තකට හිමිලා තිබෙනවා. අනේ කුමාරයන් වහන්සේ ඒ රාජපිළිපත කුපන්න රාජකුමාරයෙක් වෙලා ශාස්ත්‍රීය කුල රාජකුමාරයෙක් වෙලා මම කාර්යතාවක් සමග තමයි ජොඩමලු වෙන්නේ. ඔබතුමාලා වැනි අයට අපි වගේ අයව කැප නැහැ. අඩුම ගානේ හුලඟක්වත් වදින්න තරම් අපි පින් කරලා නැහැ. අනේ පුණ්‍යවන්ත කුමරුනි